අයිබන් යාළුවනේ ඉතින් අපි අද කැරමක් ගහමු CIK එකක්. ඉතින් රැඳිලා ඉන්න දිගටම ඉතින් ඔයාලා එදත් අපේත් එක්ක හිටියා. ඉතින් අද අපි CIK කැරමක් විතරක් තමයි ගහන්නේ. ඉතින් බලමු ඔන්න අපිට හම්බුණා අශෝක් ඉන්දියාවේ පොරක් හම්බුන ඉන්දියාවේ බුලට් එකක්. මට තමයි කඩන්න ආවේ. ඉතින් කඩා ගන්න එකෙක් දෙන්නෙක් යන්න. එක ඉතින් ගියා. දෙකයි පිටිපස්සෙන් දාවනේ පිටිපස්සෙන් දාන එක හොඳයි කියනවනේ. තුනයි ඕකත් දාලා හතරයි පහකුත් දාමු නේද? පහයි ඊතර ටිකක් ඉන්නවනේ දාන්න පුළුවන්. පහක් ඔන්න ඕක දාමු තිය. අඩි වැදුන්නේ කළු එක වැදුවා ෂොට් එක වැරදුනා. බලමු අපි මේඩින් අශෝක් මොකද කරන්න කියලා ඉන්දියාවේ. මිනිහා දන්නේ අශෝක් ප්ලේලන්ඩ් එක හදපු පොරක් දන්නේ. කොහොම හරි බලමු අපි කැරමට මොකද කරන්නේ කොල්ලා කියලා. ගහගෙන යනවා නේද මිනිස්සු. හතරින් නෑ වගේ. ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්නද? අපිට නම් වහිනවා මේ දවස්වල. ඉතින් ඔයාලට කොහොමද දන්නේ නැහැ ශ්‍රී ලංකාවේ සමහර පැතිවලට හොඳට පායනවා කියලා තමයි කියන්නේ නේද? මේට නම් දෙනවා නැති වෙන්න හොදා යන්න. එච්චරටම නෑ. නෝමල් එකේ පොඩි වැස්සකුත් එනවා අවුවකුත් එනවා. ඉතින් මොහොම තමයි මේ දවස්වල ජීවිතේ ගත වෙන්නේ. හයක්ම දැම්ම නේද මනුස්සයා. බලමු ඉතින් දාලා අර රෙඩා තමයි කොල්ලට ඉර වෙන්නේ. හයක් දාලා පහක් කරගත්තා නේද? මට පේන විදිහට අපිට පුළුවන් දාන්න ඉත්තු සෑහෙන සංඛ්‍යාවක්. 6යි 7කුත් පුළුවන් දාන්න. 7කුත් දාලා රෙඩාගෙන් තමයි හිර වෙන්නේ. මොම කරමුද? පොඩ්ඩක් මේක ඉවසීමෙන් ගහන්න වෙන කතන්දරයක් මට තේරෙන්නේ. මේ මොකද අශෝකුත් ඇවිල්ලා CIK එක දාලා 55000ක් ගෙදර අරන් යන්න ආපු මිනිස්සෙක් වගේ මට පේන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් බලමු මොකද වෙන්නේ කියලා. මට රෙඩා දාන්න පොරට බැරි වෙයි කියලා තමයි හිතෙන්නේ. මටත් රෙඩා දාන්න බැරි වෙනවා. එතකොට දැන් බලමු මොකද කරන්නේ. රෙඩා කඩවුවොත් හොඳයි. රෙඩා ගියොත් නම් අනාතයි. බලමු නේ. දැක්කනේ. මිනිස්සුත් රෙඩාට ගහන්නේ රෙඩ් එක මගේ වදාලා දෙන්න යනවා. ඒ හින්දා අපිත් පොඩ්ඩක් බුද්ධිමත් වෙලා අපේ ඒවා දෙක තුන දාගෙන ඔහොම ගහලා බලමු. හරි ගියොත් හරි නැත්තම් සෝරි තාමට ෂුවර් නෑ. වැඩේ අවුල් ගියාද? නෑ. කළු එක දාන්න බෑ. රෙඩා දැම්මට දැන් කළු එක දෙපැත්තෙන් කොහෙන්වත් දාන්න බෑ. දැන් නම් හොඳටම හිර වුණා. දැන් නම් කොල්ලා හොඳටම හිර වුණා. ඩබල් කරලා පිටිපස්සේ වලින් වැඩේ හරියට නෑ. ඒ කියන්නේ ඕන යාළුවනේ CIK 55000ක් ශ්‍රී ලංකන් බෝයි ගත්තා. අශෝක් දුක ඇති නේද? මොනවාත් 55000න්. ඉතින් එහෙනම් අපි ඔයාලත් එකතු වෙන්න ශ්‍රී ලංකන් බෝයි කියලා සර්ච් කරන්න කැරම් පූල් එකේ මම ඉන්නවා. ඉතින් ඔයාලත් ඒ කැරමක් ගහන්න. සබස්ක්‍රයිබ් කරන්න channel එක සබස්ක්‍රයිබ් කරලා bell icon එකත් on කරලා තියාගන්න. ඉතින් අපි කැරමක් ගහන වෙලාවට ඔයාලටත් එකතු වෙන්න පුළුවන්.